සුබ සන්ධ්‍යාවක් හැමෝටම මේ ලයිව් එකක් ඇවිල්ලා මේ උත්තර දෙන්න හිතුනේ. ඊයේ දින වෙච්ච සිදුවීම සම්බන්ධයෙන් ගොඩක් අය කෝල් කරලා ඔයලා බලනවා අපේ හිතවතුන් වගේම රටවල් වල ඉන්න අපේ ඥාති පිරිස් නෑදෑයෝ. ඒ හැමෝටම එකපාර උත්තරයක් දෙන්න ඕන නිසා මම හිතුවා හොඳම ක්‍රමේ Facebook live එකක් කරා මේක කියන්න ඕනේ කියලා. මොකද අනිත් එක මේක මගේ පුද්ගලික කාරණයක් නෙමෙයි. සංගීත කණ්ඩායමක් වුණාම මේකයිති රටක ප්‍රේක්ෂක ජනතාවක් ඉන්නවා, ඒකට ආදරය කරන පිරිස ඉන්නවා, සංගීතයට ආදරය කරන පිරිස ඉන්නවා. ඒක නිසා හොඳම දේ සංගීත කණ්ඩායමේ නිර්මාතෘ විදියට මේක දැනගන්න ඕන අයට මේකේ මොන හරි දෙයක් මම කියන එක කියලා හිතලා තමයි මේ ලයිව් එකකින් උත්තර දෙන්න ආවේ. ඇත්තටම ඊයේ වෙච්ච සිදුවීම ඊයට විතරක් ලකුණු කර මම මේකේ කතා කරන්නේ. මොකද මේක දිගින් දිගටම අපේ ලංකාවේ සංගීත කණ්ඩායම වලට වෙනවා. සහ අපිත් මේ ටික කාලෙට ඒ කියන්නේ අපි දැන් ප්‍රසංග පවත්වන්න පටන් අරගෙන ඇත්තටම මාස 4ක් වගේ සංගීත කණ්ඩායමක් පටන් අරගෙන නම් අවුරුදු 2ක් වගේ. නමුත් මේ කාර්යබහුල වෙන්න පටන් ගත්තේ මෑතකදී. ඉතින් ඔය අතරතුර අපිට සිද්ධීන් කීපයක් වුණා මේ වගේ. ඒක නිසා තමයි මේ දැනුවත් කරන්නේ. දැනුවත් කරන්න කියන්නේ මට හිතවත් පිරිස මගේ Facebook එක හරහා ඉන්න නිසා ඒගොල්ලන්ටත් යම් මතයක් ඇති කියලා හිතනවා මම මේ කියන දේ සම්බන්ධව. සහ රටේ බහුතරයක් කලාකාරයෝ වගේම සංගීත කණ්ඩායම් වල හිමිකරුවන් නායකයන් සියලු දෙනා මේ වීඩියෝ එක බලනවා ඇති කියලා හිතන නිසා මේක ඇත්තටම අපිට උනාට ඕන වෙලාවක ඕන කෙනෙකුට වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මොකද දැන් ඔය අපි බුකින් එකක් ආවම මේ කියන්නේ බෑන්ඩ් එක කවුරු හරි බුක් කරාම අපි යන්නේ නොදන්න ගමකට ආගන්තුකයෝ විදියට සහ නොදන්න පුද්ගලයෙකුගේ ඇරයුමකට. එතකොට අපි සංගීත කණ්ඩායම තමයි ඕකේ දැන් සමහර සංගීත කණ්ඩායම නම් සවුන්ඩ්ස් ලයිට් වගේ දේවල් විතරයි ඉතින් අරගෙන යන්නේ. මොකද අපි අරන් යනවා ස්ටේජ් LED වෝල් සවුන්ඩ්ස් ලයිට් ජෙනරේටර් බෑන්ඩ් එක. එතකොට වාහන අසීමිත ප්‍රමාණයක් බෑන්ඩ් එකට වාහනයක්, ලොරි රථ, මට වාහනයක් ඔය වගේ අපි ක්‍රීඩාංගණයක් තුලට ගෙනියනවා. විශාල වටිනාකමක් තියෙන භෞතික භාණ්ඩ ප්‍රමාණයක්. ඉතින් ඔය ඔක්කොගෙම වගකීම ගන්නේ බෑන්ඩ් එකෙන්. හැබැයි බෑන්ඩ් එකට තමයි අර ප්‍රශ්න ටිකත් ඒ වගේම එන්නේ. ඉලකල නොයකි ප්‍රශ්න ටිකත් එන්නේ බෑන්ඩ් එකට. බෑන්ඩ් එක වෙලාවට පටන් ගන්න ඕනේ. ඉවර කරන්න ගියාම ඉවර කරන්න බෑ. පොලිසිය නවත්තන්න බෑ. සමහර වෙලාවට ආටිස්ට් කෙනෙක් ආවේ නැත්නම් ඒ වරදත් බෑන්ඩ් එක පිටින් යන්නේ. ආටිස්ට්ලාට ගෙවීම් කළා නැත්නම් සමහර වෙලාවට මේ ප්‍රශ්නේත් බෑන්ඩ් එකට එන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ අද ඊයේ නෙමෙයි ගොඩක් කාලෙකින් නම් එන ප්‍රශ්නයක්. මේක ඇවිල්ලා මම හිතන්නේ දැන් උපරිමයට ඇවිල්ලා තියෙන්නේ. අපේ බෑන්ඩ් එක හරහා මේක උපරිමයට ඇවිල්ලා කියලා හිතනවා මම. හේතුව දැන් අපිට වඩා අත්දැකීම් බහුල සංගීත කණ්ඩායම් රාශියක් ඉන්නවා රටේ. ඒගොල්ලෝ අත්දැකීම් මත යාලට ආවරණය කරගන්න යම් අදහසක් ඇති. නමුත් අපි වගේ සංගීත කණ්ඩායමකට එහෙම අදහස් එන්න තව කාලයක් යයි කියලා හිතනවා. අඩුපාඩුත් වෙන්න පුළුවන්. නමුත් ඊයේ වෙච්ච සිදුවීමේදී අපිට පෙනුන දෙයක් තමයි මේ අපිට ඔය ප්‍රහාර එල්ල කරන ඒ ගහන ඔක්කොම දෙනා නෙමෙයි. සමහරු කිසිම අයිඩියා එකක් නැතුව තව කෙනෙක් ගහන නිසා ගහනවා. තව කීප දෙනෙක් ඉන්නවා මේක මුලින් ඉඳලම බෑන්ඩ් එක අලුත් නිසා හිතලා. එතකොට බෑන්ඩ් එක පැත්තෙන් ලොකු දෙයක් නෑ. ඒගොල්ලෝ මේ ඊයේ පෙරේදා මේකට ඒක කතා කරනවා අපිට ඇහිලා තියෙනවා. ඒගොල්ලොන්ට ගහන්න ඕනේ, ඒගොල්ලෝගේ බඩු දුරු කරන්න ඕනේ. හැබැයි එයාලා රසිකයෝ වෙච්ච තව සංගීත කණ්ඩායම් තියෙනවා. ඒවා තමයි බෑන්ඩ් ඒවට ප්‍රශ්න වෙන්න බෑ කියලා එහෙම කියපු අවස්ථා තියෙනවා. දැන් එහෙම හිතන්න එපා. මේක අපි සංගීත කණ්ඩායමක් කියන එක අපිට හදලා අපිට ගෙදර තියාගන්න බෑ. ඒකට ආදරය කරන රසික පිරිස තමයි ඒක ඇදගෙන යන්නේ. ඒ අපිට ওই ක්‍රීඩාංගන වලට ශාලාවලට ඇවිල්ලා ෂෝ කරන්න තමයි අපිට වෙන්නේ. ඒ එනකොට ප්‍රේක්ෂකයෝ අපිව බාරගන්නේ නැත්තම් ගහලා ෂෝනවා නම් බඩු කුඩු කරනවා නම් මේ වෘත්තියක් විදිහට මේක ඉස්සරහට යන හේතුත් නැහැ. මේකට ආදරය කරන පිරිසත් අඩු වෙයි. මේක විනාශ වෙලා යන්න පුළුවන්. සියලුම සංගීත කණ්ඩායම් වලට මේක වෙන්න පුළුවන්. ඒක නිසා මේ කාරණේ තේරුම් කරන්න තමයි මේ මට ඕන කරේ. කොහොමවත් අපිට ඊයේ දින වෙච්ච සිදුවීමේදී භෞතික පාඩුවක් වෙලා තියෙනවා. අපේ මාස්ටර් සවුන්ඩ්ස් ආයතනයේ තමයි ඒකේ ලොකු අලාභයක් තියෙන්නේ.
ඒ සවුන්ඩ් එක ආයතනයක් වුණත් අපි ඒ ශබ්ද විකාශන යන්ත්‍ර වලට ආදරය කරන පිරිසක් කාගේ සවුන්ඩ්ස් වුණත් කාගේ ගිටාරයක් වුණත් කාගේ ඩ්‍රම් සෙට් එකක් වුණත් අපි මියුසික් වලට ආදරය කරන පිරිසක්. ඒක එහෙම කරන්න එපා, කරන්න වෙන්න දෙන්නත් එපා. මේකට සියලු දෙනා මම හිතන්නේ කතා කරන්න ඕනේ ඉස්සරහට. මේ මට වඩා නෙමෙයි, මට වඩා හැමෝම ප්‍රවීණයෝ ඉන්නේ මේකේ. මම අලුතෙන් ආපු කෙනෙක්. ඒ ප්‍රවීණ අයත් මම හිතනවා මේක දැනුත් කතා කරන ඒගොල්ලෝ අපිට කෝල් කරනවා, මේක මොනවද වෙන්න ඕනේ යන උදව් කරන්න අහන. ඇත්තටම ගොඩක් මේ කලා ලෝයේ ඉන්න ප්‍රවීණ අපිට කතා කරලා සමහර ෆෝන් ආන්සර් කරගන්නත් බැරුණා. යාලා දන්නවා. නමුත් මේක අපි මෙතනින් ඉවර කරන්න හොඳ නැහැ. අපිට කොහොමද ක්‍රීඩාංගණයකට යනකොට තියෙන ආරක්ෂාව කියන එක අපි හොයලා බලන්න නැතුව මේක ඉස්සරහට කරගෙන ගියොත් නැවතත් මේ වගේ ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්. මට අපේ ප්‍රේක්ෂක ජනතාවට කියන්න තියෙන්නේ හැමදේම සංගීත කණ්ඩායම පිටින් යවන්න එපා. සංගීත කණ්ඩායම ප්‍රසංගයක ඉන්න එක කොටසක් විතරයි. ඒකට අපි යන්නේ තෘතියක් විදියට මේ ගෙවීමක් ලබාගෙන අනිත් අය කලාකාරයෝ වෙනවා වගේම නර්තන ශිල්පිනියෝ වෙනවා වගේම කම්පියලා එනවා වගේම අපිත් ඒකේ ඉන්න එක කොටසක් විතරයි බෑන්ඩ් එක කියන්නේ. ඒකට බෑන්ඩ් එකට මොනාරි ප්‍රශ්නයක් වෙනකොට පොලිසිය ෂෝ එක නවත්තන්න කියනකොට කලාකාරයෙක් එන්න පරක් වෙනකොට බෑන්ඩ් එකට ගහන්න පුරුදු වෙන්න එපා, සවුන්ඩ්ස් වලට ගහන්න පුරුදු වෙන්න එපා. ඔයගොල්ලන්ට අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒකට ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවා. ඔයාලට පුළුවන් ටිකට් එකේ ඉන්න ආටිස්ලා වෙනත් ඒවට ක්‍රියාමාර්ග වෙන විදිහකට ගන්න පුළුවන්. සංවිධායකයෙක් වගේ කියන්න ඕන අනිවාර්යෙන් එහෙම වෙනවනම්. ඒතකොට කලාකාරයොත් ඇත්තටම කියන්න ඕනේ එහෙම සල්ලි අරගෙන ඉන්න නැත්තම්. නමුත් ඊයේ වෙච්ච සිදුවීමේදී මම දන්න තරමින් වස්තියෙන්ට ඇවිල්ලා ඉඳලා තියෙන 12 වෙද්දී නමුත් එයාට පේමන්ට් පිළිබඳ ප්‍රශ්නයක් නිසා තමයි ඒගොල්ලෝ වේදිකාවට ආවේ නැත්තේ කියලා සහ සංවිධායකයා ඒකට එයා උනන්දු කරේ නැහැ කියලා තමයි මාව දැනුවත් කරේ. නමුත් ඒකට මට උත්තරයක් දෙන්න මට අයිතියක් නැහැ. ඒකට උත්තරයක් දෙන්න ඕන අනිවාර්යයෙන්ම ඒ ශිල්පීන් හා සංවිධායකයා. ඒගොල්ලෝ තමයි මේක කියන්න ඕන මොකක්ද ඇත්තටම උනේ කියලා. කොහොමත් අපි වග කියනවා අපේ ප්‍රේක්ෂක ජනතාවට. සංවිධායකයා අපේ සල්ලි දීලා ගෙනියන්නේ. අපි යාට වග කියනවා. එයා කිව්වොත් ප්ලේ කරන්න කියලා මේ වෙලාව අපි ඒකට බැඳිලා ඉන්නවා. අපිට ඕගොල්ලෝ මේ දෙන ටයිම් එක ප්ලේ කරන්න නැතුව බෑන්ඩ් එක හැරිලා යනවා නම් ඇත්තටම වැරදි. එහෙම අපිට දුන්නොත් 2 වෙනකන් අපි එකට නවත්තලා බහැලා ගියොත් ස්ටේජ් එකෙන් අපි වැරදි. අපි එහෙම කරන්නේ අපිත් එක්ක වැඩ කරපු පිරිස් දන්නවා. සමහර අය මේකෙන් වෙන ප්‍රයෝජන ගන්න බලන. ඒ කියන්නේ පුද්ගලික තරහවල් අපි දන්නා ඉතින් වැඩක් කරනකොට අපිත් එක්ක හැදෙනවා. සමහර මම දැක්කා මේ ලංකාවේ නම ගිය කලාකාරයෙක් දාලා තියෙනවා කමෙන්ට් එකක් මේ බෑන්ඩ් එකට ගැහුවට කවන්නේ මේ බඩු භාණ්ඩ වලට ගහපු එක වැරදි කියලා. අපි නම් එහෙම මේ ශේෂ්ත්‍රයේ නෙමෙයි මොන ශේෂ්ත්‍රයවත් කිසිම කෙනෙකුට මොන හරි එහෙම ප්‍රශ්නයක් වුණාම එහෙමත් විශ් කරන පුරුද්දක් නැහැ. මොකද මේකෙන් ඒ වගේ දේවල් මේ කරන්න හදන්න එපා. අපි බෑන්ඩ් එකක් විදිහට යන ගමන මිසක් අපි කායකව තරහ කරගෙන මේ අධිකව යාලු කරගෙන යන ගමනක් නෙමෙයි. අපි යන්නේ බොහොම මධ්‍යස්ථ ගමන. මේකෙදී තව පිරිසක් ඉන්නවා මේ ගොඩක්ම මේක ඇත්තටම කට්ටිය කතා කරන්න ඕන දෙයක්. අපි සංගීත කණ්ඩායම් වලට ආදරයට අර රජතුමාට ආදරයට මේ රජතුමාගේ ඇඟේ වහන මැස්සට කඩුවෙන් කොටනවා වගේ පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා යාළගේ බෑන්ඩ් එකට ආදරය කියලා කියන්නේ තව බෑන්ඩ් එකකට අගෞරව කරන එක කියලා. මේ වෙලාවේ කමෙන්ට්ස් ගොඩක් යනවා එහෙම මේගොල්ලන්ට මේව වෙන්න ඕන, මේ බෑන්ඩ් එක නම් මේ වුණාට කමන්නේ, අර බෑන්ඩ් එක නම් එහෙම නැහැ එහෙම කියලා. ඇත්තටම සංගීත කණ්ඩායම් අතර එහෙම එකක් නැහැ. ඔය සියලුම සංගීත කණ්ඩායම් අපි සුවදව කතා කරා. ලංකාවේ ඉන්න සියලුම තලයේ සංගීත කණ්ඩායම් වලින් මට සුවදව කතා කරලා මොකද්ද උනේ, මොනවාද වෙන්න ඕනේ, මොන හරි වෙන්න ඕනේ නම් කියන්න. අද දවසේ ඇත්තටම අපිට ගාල්ලේ ප්‍රසංගයට යන්න සවුන්ඩ් සෙටප් එවන්න, සවුන්ඩ් සෙටප් හොයන්න උදව් කරා. තව ලංකාවේ දැවැන්ත සංගීත කණ්ඩායම් වල ශිල්පීන් කතා කරලා, මැනේජර්ස්ලා මේ බෑන්ඩ් වල නායකයෝ කතා කරලා. ඉතින් එහෙම සුවදතාවයක් තියෙනකොට අර ෆෑන් බේස් කියන බෑන්ඩ්ස්ලා කියන අය එහෙම හිතන්නේ එහෙම වෙන්න හොඳ නෑ. තව බෑන්ඩ් එකකට අගතියක් වෙන විදිහට කමෙන්ට්ස් දදා එහෙම මේක ප්‍රශ්නේ දිගට ඇදයි යන්න හොඳ නෑ. අපි ඊයේ සිද්ධිය මේ වෙනකොට පොලිසිය සහ CID එකට බාර දීලා ඒ වීඩියෝ පටවල ඉන්න අය අත්අඩංගුවට ගන්න සහ ඒ වෙච්ච ලාභ යාලගෙන් අය කරගන්න පුළුවන් ක්‍රමය මේ වෙනකොටත් බලාගෙන ඉන්නේ. ඒක නිසා අපි ඒ ගැන දිගින් දිගට කතා කරන්න ඕනේ. එතන යම්කිසි පිරිසක් ඉඳලා තියෙනවා ෂෝ එක පටන් ගන්න කල්තියාම
මේ ෂෝ එක කියන්නේ ෂෝ එක ගැහුවට පස්සේනේ හොඳ නැහැ කියන්න ඕන ඔය සිද්ධිය වෙන්නේ පස්සේ. නමුත් මුලින් ඉඳලම මේක හරි නෑ මේකට වඩා ඒවා තියෙනවා රටේ මේවා නෙමෙයි විය යුත්තේ කියලා එහෙම කියපු පිරිසක් ඉන්නවා. එයාලගේ වීඩියෝ සහ ෆොටෝස් අපි ළඟ තියෙනවා. අපි ඒවා පොලිසිය වලට දෙනවා. ඒගොල්ලෝ මේක ඇත්ත නැත්නම් හොයාගනි. කොහොම වුණත් අද අපි අද නෙමෙයි අපි ඉදිරියටත් බාර ගන්න තියෙන විදේශ සංචාර එතකොට ලංකාවේ බාර ගන්න තියෙන ප්‍රසංග වලට අපි සහභාගී වෙනවා. තෝරා බේරාගෙන ඇත්තටම අද ඉඳලා අපිට සිද්ධ වෙනවා. කවුද අපිට බුකින් දාන්නේ? ඒගොල්ලෝ මේ ප්‍රසංග කරන්න දන්න පිරිස්ද සහ කවුද කින්න මන්ද කියලා හොයලා බලලා සහභාගී වෙන්න. ඉතින් අපිටත් පහුගිය ටිකේ ආපු කෝල්ස් එක්ක අපිට එන බුකින් ඔක්කොම බාර ගන්න උනා. සමහර විට අත්දැකීම් අඩුකම වෙන්නත් ඇති. කාර්යබහුල වෙන්න වීම වෙන්නත් ඇති. නමුත් අපි අද ඉඳලා තීරණය කරා බෑට් එකක් විදිහට කොහොමද අපි තෝරා බේරාගෙන යන්නේ කියලා වෙල බලලා යන්න. සියලුම කලාකාරයෝ සහ සියලුම සංගීත කණ්ඩායම අපේ මිතුරන් ඒ වගේම රසික පිරිස ඔක්කොටම බයින්න එපා. ඔය ඊයේ ගහපු කොමුළු ගමම ඒකට සම්බන්ධ නැහැ. ඇත්තටම ඊයේ ප්‍රසංගයේ පිරිසෙන් මම හිතන උපරිම අපි 50ක් 100ක් වගේ නේ මැසරෙන්නේ නැත්නම් හැබැයි අනිත් අය සාමකාමීව ඒගොල්ලන්ට වෙච්ච අලාභය අසාධාරණ විදිහට දරාගෙන මියුසික් වලට තියෙන ආදරයට ඒගොල්ලෝ ආපහු ගෙවල් වලට ගියා. හැමෝම ගැව්වේ නෑ අපිට. ඒක නිසා මුළු පොළොන්නරුවටම මුළු හිඟුරක් වලටම දොස් කියන්න එපා. ඒ ඔක්කොම පරිණ හැම ගමකම ඉන්න හොඳ බහුතරය ඉතා හොඳ පිරිසක්. සුළුතරයක් තමයි මේ වැඩේ කරේ. ඒගොල්ලෝ දන්නේ නැහැ සංගීතයේ භාණ්ඩවල වටිනාකම, මිනිස් ජීවිතවල වටිනාකම සහ ඒගොල්ලෝ දන්නේ නැහැ මියුසික් කියන්නේ මොකද්ද, සංගීතය කියන්නේ අපි කොච්චර ආදරය කරන දෙයක්ද කියලා. ඇත්තටම අපි බෑන්ඩ් එකක් හෝ සින්දු කියන ගායකයෙක් වෙන්න පටන් ගන්න මුදල් උපයන්න නෙමෙයි මුලින්ම අපි එන්නේ ඒකට ආසාවට. නමුත් පස්සේ ඒක මේ දල් ඕන වෙනවා මේක කරගෙන දුවන්න. එතනදී තමයි මේක වෘත්තියක් වෙන්නේ. මුලින්ම අපි කරන්නේ මේවට ආදරය කරන එක. ඉතින් ඒක නැති කරගන්න එපා. ලංකාව සහ මේ ආශ්‍රිතව අපේ ගමල හැමෝම අපි දකින ඔක්කොම ඉන්නේ සංගීතයට ආදරය කරන සංගීතයට හිත ඇති පිරිස්. ඉතින් ඒ අතරතුරම කෙනෙක් දෙන්නෙක් ඉන්න එක මේ නිසා අපි චෝදනා කරන්නේ මුළු පොළොන්නරුවම මුළු මේ ඔක්කොම මේම නරක මිනිස්සු කියලා. කොහොම වුණත් අද මේ තියෙන ප්‍රසංගෙත් ඇත්තටම අපිට ශබ්ද විකාශන යන්ත්‍රවල ලොකු ප්‍රශ්නයක් ආවා. අන්තිම මොහොතේ අපිට උදව් කරා මේ Wi-Fi සංගීත කණ්ඩායමේ පමිල රසායන මල්ලිගේ මැදිහත් වීමෙන් Wi-Fi සංගීත කණ්ඩායමේ ශබ්ද විකාශන යන්ත්‍රය දෙන්න එවුවා. තවත් අපිට ශබ්ද විකාශන යන්ත්‍ර පරිපත කීපයක් ඒවල තියෙනවා. අද ඒවල තියෙන ඔක්කොම අපි හරවල යවන්නේ. මොකද ඒගොල්ලෝ අපිට උදව්වක් කරේ. ඒවල තියෙන ඔක්කොම අපි අද මේ ග්‍රවුන්ඩ් එකේ මේ වෙනකොට ඇවිල්ලා තිබුණා. මම දැන් ගොඩක් ඇවිල්ලා එනවා කියලා අපිට ආරංචි වුණා. ඇවිල්ලා තියෙන ඔක්කොම කට්ටල මම කිව්වා ගලවලවත් හරවලවත් යවන්න එපා. ඇවිල්ලා තියෙන ඔක්කොම අපි දාමු අද. දාලා අපිට අනවශ්‍ය සද්දයක් දෙන්න නෙමෙයි. නමුත් ඒගොල්ලන්ටත් කළගුණ සැලකීමක් විදියට මේ අපිට උදව් කරන්න ආපු ශබ්ද විකාශන යන්ත්‍ර ඔක්කොම අපි හරවලා යවන්නේ. ඒගොල්ලෝ ආවේ අත්‍තරම අපිට උදව් කරන්න අමාරු වෙట్లా ඉන්නකොට. ඒ හැමෝටමත් ස්තුතියි. අද ෂෝ එකක් තියෙනවා. ෂෝ එක අපි වෙනදා පාවිච්චි කරන සවුන්ඩ්ස් වලින් නෙමෙයි ගහන්නේ. නමුත් අපි අද ප්‍රසංගේ සාර්ථකව කරනවා. අපේ ශිල්පීන්ගේ හිතවලුත් අපි හදලා තියෙන්නේ. ඒගොල්ලෝ ධෛර්යමත් කරලා තියෙන්නේ. වෙච්ච දේ දරා ගන්න එපා. කොහොමත් දෙයක් හොඳට කරගෙන යනකොට ප්‍රශ්න එනවා. ඒක අපි නොදන්න දෙයක් නෙමෙයි. අපේ මේ ටික කාලෙට අපිට තියෙන අත්දැකීම් වලින් අපි දන්නවා දෙයක් හරියට කරනකොට තමයි ප්‍රශ්න එන්නේ. දෙයක් නොකරන තාක්කල් කිසි ප්‍රශ්නයක් නැහැ. හතුරු ඇති වෙන්නේ නැහැ. සාධාරණ හතුරු ඇති. නමුත් බහුතරයක් අපිට හැදෙන්නේ අසාධාරණ හතුරු. අපි ගැන දන්නේ නැතුව අපිට මේ මඩ ගහන්නේ, පේජ් වලින් මඩ ගහන්නේ. එහෙම අපි ආශ්‍රය කරලා නැති අය. නමුත් අද මේ එන දුරකථන ඇමතුම් එක්ක තේරුණා අපිට බහුතරයක් ඉන්නේ මිතුරු කියලා මාධ්‍ය ජාලවල. එතකොට අපිත් එක්ක වැඩ කරපු නොකරපු සහ ගොඩක් වෙලාවට ක්‍රීඩාංගනවලදී ඇවිල්ලා මාත් එක්ක කතා කරන පොඩි මල්ලිලා ඒගොල්ලෝ කතා කරලා අයියෝ මාව මතකද මම මේ ග්‍රවුන්ඩ් එකේ හම්බුනේ ඔයාලට කරදරයක් එහෙම වෙන්න බෑ කියලා කියනකොට ඇත්තටම අපි තේරුණා අපි උපයලා තියෙන මිනිස්සු. ඉතින් ඒගොල්ලෝ අපි එක ඉන්න ගැන සතුටුයි. හැමෝටම ගොඩක් ස්තුතියි අපි ගැන හොයලා බැලුවට. කෝල්ස් කරන ඔක්කොටම ආන්සර් කරගන්න බැරි වුණා දවල්. ඒ කියන්නේ කෝල් පිට කෝල් එනවා කියලා කියන්නේ. එතකොට අපිට කෝල්ස් මිස් වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයාලා මම දන්නවා ගන්න මේ දුකසප හොයලා බලන්න කියලා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ඊයේ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම ඕගොල්ලොත් එක්ක මෙහෙම මේ ලයිව් දදා Facebook දදා ඉන්න අදහසක් නැහැ. මොකද ඒකට එහා ගිය එක නීතිමය කාරණා යනවා. ඒක නීතිය පැත්තෙන් ඒ වැඩ ටික කරලා ඒ අලාභ අය කරගනි. හැමෝටම ගොඩක් ස්තුතියි හොයලා බැලුවට. කාට හරි කෝල් එකක් අද දිනේ ආන්සර් කරගන්න බැරුණා. නමුත් ඔයාලගේ කෝල් එක අපි දැක්කා. ඒක ඊට
රිප්ලයි කරගන්න බැරුණා නම් සෝරි. අපි දන්නා හැමෝම අපිත් එක්ක හිතවත්කමට සහ මේ තියෙන ආදරයට ගෞරවයට තමයි අපිට කතා කරන්න කියලා. ඒ ඔක්කොටම thank you කියනවා. ඒවට බෑන්ඩ් එක වෙනුවෙන් සහ පුද්ගලිකව මම අපි හැමෝටම ගොඩක් ස්තුතියි.